මේක පැලිලානේ. ෂේ වැඩක් ගන්න බැරි වෙයිද දන්න. විසික් කරලා නෑ විසික් කරන්නේ ආය ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදියට මම ඒක හදනවා. එහෙනම් බලමු කොහොමද මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදියට නැවත හදාගන්න කියලා. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා ගෙදර මොනවා හරි කැන්නෑම පස්සේ ඔයාලා මොකද කරන්නේ? ඒක හදා ගන්නවද? නැත්නම් කුණු කූඩේට දානවද? ඔන්න ඔය සොලියුෂන් එකනේ තියෙන්නේ. ඔයාලට හදා ගන්න පුළුවන් දෙයක් වුණොත් ඔයා හදා ගන්නවා. ඒක හදා ගන්න බැරිනොත් ඔයා ඒක ඉවත් කරනවා. අද කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ බකට්. ඔයාලා ගෙදරත් ඇති බේසන්. ඒ වගේ මේ වගේ දෙයක් මොකක් හරි දෙයකින් ඔයාගේ අතින් පැල්ලුනොතින් කැඩුනොතින් ඔයා මොකද කරන්නේ? ඉතින් මේක නම් ලොකුවටම පැල්ලලා තියෙනවා මේ. ඔයාලට පේනවනේ. ඉතින් මේ පැල්ම නිසා ඔයාලට මේකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ කියන දේ ඔයාලා හිතලා ඔයාලා මේක ඩස්ට්බින් එකට දානවා. මේක පරිසරයට උදාහරණයක් පස්සේ පරිසර හානියකුත් වෙනවා. මේක තව ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදියට මම මේක රිපෙයාර් කරගන්න එක තමයි අද කරන්නේ. ඉතින් මේකට වතුර දාන්න බැරි වුණාට රෙදි හරි දාලා ඔයට හරි අරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රිකවරි කරගත්තාම ඉතින් මේ වගේ බකට් එකක් සාමාන්‍යයෙන් රුපියල් 1000ක් 1500ක් 2000කට කිට්ටු වෙන්න වෙනවා වෙළඳ පොලේ. ඉතින් ඒක අරගෙන ඉවිල්ලා මාසෙකින් හරි ගන්නොත් ඉතින් ඒ සල්ලි අපත යනවා. ඉතින් ඒක කවරි කරගත්තොත් අපිට ඒ ගාණ ඉතුරු වෙනවා. එහෙනම් බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මට අවශ්‍ය වෙන්නේ ඒක රිකවර් කරගන්න මෙන්න මේ වගේ වයරින් කම්බියක්. ඉතින් මේ වයරින් කම්බිය යොදාගෙන කොහොමද ඒක රිකවර් කරගන්නේ කියලා බලමු අද වීඩියෝ එකේ. මුලින්ම ඉතින් මේ වයරින් කම්බිය අරගෙන ඉවරලා මේක හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මේක අවශ්‍ය ප්‍රමාණයට අරගෙන ඉවරලා බකට් එකේ පැල්ම නම් ගොඩාක් තියෙනවා. ඉතින් මේ පැල්ම ගොඩක් දිගට ගිහිල්ලා තියෙන හින්දා ඉතින් වයර් එක ගොඩක් සුද්ධ කරගන්න වෙනවා. මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වයර් එක සුද්ධ කරගන්න. වයර් එක සුද්ධ කරගෙන ඉවරලා අපි වැඩේට බහිමු. මංගාව තියෙනවා මෙන්න මේ කම්බි දෙකකුයි සුද්ධ කරගත්ත මෙන්න මේ බකට් එකයි ඒ වගේම තමයි මෙන්න මේ බවුත් එක. එහෙනම් ඉතින් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා බලාගමු. කරන්න හදපු බකට් එක මෙන්න මේ විදියට හදාගත්ත මේ වාට පේනවා ඇති. ඉතින් මේ ලස්සනට වැඩේ කරා. ඉතින් මේ පේනවනේ පේනවත් දන්නේ නැහැ. ඉතින් මේ විදියට තමයි මම හදාගත්තේ බකට් එක පැලිච් එක.
විසික් කරන්න හදපු බකට් එක මෙන්න මේ ආකාරයට හදාගත්තා. ඉතින් දැන් මේකටිය ශක්තිමත් භාවයක් තියෙනවා. රෙදි දාන්න පුළුවන්. හැබැයි වතුර දාන්න බෑ. රෙදි මොන හරි වගේ සෙල්ලම් බඩුව ළමයින්ගේ ඒ වගේ දේවල් දාන්න පුළුවන්. ඉතින් මේකට ඉතින් මේක විසික් කරා නම් රුපියල් 2500ක් විතර වගේ වෙනවා සාමාන්‍යයෙන් මේ වගේ බකට් එකක්. ඔන්න ඉතින් බකට් එක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ආකාරයට හදලා ඉවර කරා. ඉතින් මේ වගේ ලස්සන තවත් වීඩියෝස් ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අදට ගිහින් එන්න. ජය වේවා. ඉතින් මේ දෙපැත්ත ක්ලික් කරන්න අනිවාර්යෙන්. ඒ ක්ලික් කරනකොට වැටෙන වීඩියෝස් බලන්න. ගිහින් එන්න. ජය වේවා.